මාතලේ මහනගර සභාවේ නගරාධිපති ලෙස ජාතික ජනබලවේගයේ නියෝජනය කළ අශෝක කොට්ටාච්චි මහතා තේරිපත්ව තිබෙනවා. ඒ ඡන්ද 12ක් හිමි කර ගනිමින් උපසභාපතිවරයා ලෙස කම්කරු කොංග්‍රසයේ නියෝජනය කළ එම් මෝගන් මහතා නිතරගෙන් තේරිපත් වී ඇත. මාතලේ මහනගර සභාවේ බහුතර බලය කිසිදු පක්ෂයට හිමි නොවීම හේතුවෙන් මධ්‍යම පළාත් කොමසාරිස් චමිලා අතපත්තු මහත්මියගේ සහභාගීත්වයෙන් නගරාධිපතිවරයෙකු හා උපනගරාධිපතිවරයෙකුත් තෝරාපත් කර ගැනීම සඳහා ඡන්ද විමසීම මාතලේ මහනගර සභා රැස්වීම ශාලාවේදී අද පැවැත්විය. ඡන්ද විමසීම ආරම්භ වී සුළු වේලාවකින් පසු සමගි ජනබලවේගය ඇතුළු මන්ත්‍රීවරුන් 10 දෙනෙකු ඡන්දය වර්ජනය කර රැස්වීම ශාලාවෙන් පිටව ගොස් තිබේ. ඉන් අනතුරුව සභාවේ ඝනපූර්ණයේ සිටින බැවින් පළාත් පාලන කොමසාරිස්වරිය විසින් ඡන්දය පවත්වා ඇත. එහිදී නගරාධිපති හා උපනගරාධිපති තෝරාපත් කර ගැනීම සිදු වූ බව වාර්තා වෙනවා. සභාව වර්ජනය කළ මන්ත්‍රී කණ්ඩායම ප්‍රකාශ කර සිටියේ පළාත් පාලන පනතට පටහැනිව සභික ධූරයක් දැරීමට නොහැකි මන්ත්‍රීවරයක් සභාවේ සිටින බැවින් ඇයට විරුද්ධව ඔවුන් සභාවෙන් පිටව යන බවත් මෙම ඡන්ද විමසීම නීති විරෝධී බවත්ය. පළාත් පාලන ඡන්ද විමසීමේදී මාතලේ මහනගර සභාව සඳහා ජාතික ජනබලවේගයට මන්ත්‍රී ආසන 10ක් හිමිව තිබුණා. මීට අමතරව සමගි ජනබලවේගයට මන්ත්‍රී ආසන 6ක්, කම්කරු කොංග්‍රසයට මන්ත්‍රී ආසන 2ක්, එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රී ආසනයක්, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට මන්ත්‍රී ආසනයක්, සර්ව ජන බලය පක්ෂයට මන්ත්‍රී ආසනයක් සහ එක්සත් ජාතික සන්ධානයට මන්ත්‍රී ආසනයක් ලෙස පළාත් ඡන්ද විමසීමේදී ජයග්‍රහණය කර තිබුණි.